තමන්ට කරදර වැඩි වෙනකොට මොකද්ද කරන්න ඕනේ? තමන්ට වඩා කරදර තියෙන මිනිස්සු ඉන්නව නේද? කරදර විඳපු මිනිස්සු ගැන සත්තු ගැන මෙනෙහි කරන්න එතකොට. දැන් හිතන්න බලන්න අපි සතෙක් වුණොත්. දැන් ගවයෙක් වුණොත්. හරකෙක් කරත්ති බැන්දට පස්සේ ඌට පුළුවන් ද ඇඟරි දෙනවා, උණ ගැනිලා, එම්බිරිස්සාව, මදුරු කනවා, බඩගිනි මේ එකක්වත් කියන්න පුළුවන්ද? ගගහා ඔහේ යන්න ඕනේ නේද? එතකොට ඒ හරකට තියෙන ඉවසීම ඇර වෙන මොකද්ද? වෙන මොකුත් තියනවද? නෑ. අන්තිමට මරණයටත් දෙනවා. මස් කඩේටත් දෙනවා. මෙහෙම සංසාරේ කොච්චර වෙලා ඇද්ද මේ අපිට කියලා. එහෙම බලද්දි මොකද වෙන්නේ? බාහිර ලෝකයේ මිනිස්යන්ට සිදුවෙන අසාධාරණකම්, හිරිහැර, හිංසා, අකල් මරණ මේවා බලලා තමන්ට හැදෙන්න දේවල් නැද්ද? ඒවා කල්පනා කරනකොට තමන්ගේ හිත නිකම්ම හරියනවා. නිකම් මේ ඔරොත්තු දීමේ හැකියාව ටික ටික හැදෙනවා. ඊට පස්සේ තමන්ට කරන වැඩේ සතුටින් කරන්න පුළුවන්. පසුතැවිල්ල අඩු වෙනවා. පසුතැවිල්ල නැතුව නෙමෙයි, පසුතැවිල්ල අඩු කරගෙන සතුටින් කරන්න පුළුවන් කරන වැඩ.